බලාපන් ස්කූබියෝ මේ කාලේ මෙහෙම හරි කන්න ලැබෙන එක ලොකු දෙයක්. මේකට අර බෝකොල ඉස්කෝලේ සෑන්ඩ්විච් එක වගේ වෙන්න දෙන්න බෑ. ඒක නිසා මම මේකට දානවා මම්ම හදපු චොක්ලට් සෝස් යාරයක්. මේකක් දාමුද? නියමෙට තියෙයි. අනේ මන්ද. මොන්ට කෑමක්වත් හදන්න තේරෙන්නේ නැහැ. මුන් ගෑනුද මන්ද? Could I speak to Mr. Shaggy and Scooby? මොකෙන්ද යකෝ මේ? මොකාවත් මේ සෑන්ඩ්විච් එක නම් මන් දෙන්නේ නැහැ. ස්කූබියෝ මූ එලවපන්. අපි ගෙදර නැතෝ. ස්කූබියෝ කනමාළු ගෙඩිය දොඩම් පළුවේ ගත්තා අපි කැපුණා. ඕකේ අරකට ගත්තා මේකත් ගත්තා මගේ දෙකත් ගත්තා ඉතුරු ටික. ෂගේ ගෙඩිය වැටුණා. මොකද මල්ලි සුදු වැඳගෙන තාත්තා සුද්දෙක්ද? No, actually I have an invitation for you. It's from Richmond College. They want you to come to their science day. තේරෙන්නේ කියහන්කෝ බං. මට ගියා උඹට තේරුණාද? නෑ රිච්මන්ඩ් එකේ මේ පාර වෙනස් විදිහේ සයන්ස් ඩේ එකක් කරනවා. ඒකට අයියලාට ආරාධනා කරලා තියෙනවා. ළඟදී තිබ්බ සයන්ස් ඩේ එකේ කට්ලට් කාලා මම සත්‍යයක් විතර ගෙදර හිටියා. අපේ වෙන නෑ. පිළිගන්න බෑ. රිච්මන්ඩ් එක කවදා චාර්ටර් වෙලා තියෙනවද? නෑ නන් තමයි. අන්න මට තේරුණා. එහෙනම් එනවනේ. රිච්මන්ඩ් වව්. හරි. එහෙනම් කට්ටිය ඔක්කොම ලෑස්තිනේ. ප්ලේන් එක තියෙන්නේ හරියටම 10යි 11ට. හෙලෝ. ඔබත් තමුසේ යට ගලන්නේ නෑනේ. මොකද නැත්තේ? කොහමද පාට් එක? ස්කූබි. ඔය හැමදේම උස්සන්නේ මගේ යමයි. කට්ටියම රිච්මන්ඩ් යන්න නම් හිතන් ඉන්නේ ෆුල් ඩීසන්ට් පිට යන්න ඕන මම වගේ. නිකමට අහන්නේ යන පාර දන්නවද? මෙන්න මැප් එක. මේ තියෙන්නේ. රිච්මන්ඩ් එක තියෙනවල මෙච්චර ගැඹුරුද? මැට්ටෝ රිච්මන්ඩ් එක තියෙන්නේ කන්දක. පුල්ලාතල්. ස්කූබි පොඩ්ඩක් බලන්න. මන් දන්නව අලුත් පාරක්. එහෙනම් කට්ටියම යමුනේ. ඔව් එහෙනම් යමු. වෙල්ම ඔය ආරව ගත්තනේ? ඔව් ඔව් දෙක තුනම ගත්තා. මොනවද ගත්තේ? මචං උඹලා ටිකට් ගත්තද? කොන්ද පස්සේ බං ඉස්සරහින් බයිමු. මෙහා කොනේ ප්‍රෙඩි මල්ලි පොතම බලාගෙන ඉන්නේ. එහා කොනේ ඩැෆ්නි නංගි අර මල්ලිට ඔරවන්නේ. රිච්මන්ඩ් යන්න නම් මමත් එනවා. මාව දාලා යන්න නේද ඇදුවේ? එව්වා කොහෙද මේ ස්ක්‍රැපිට් එක්ක? ආයිසර් රිච්මන්ඩ් ගැන වැදගත් ඉස්කෝලයක්. මැට්ටොන්ට දෙන්න යන බෑ. එහෙම කොහොමද ඔබ කියන්නේ? ස්කූබි මාව යනනම් මමත් යනවා. ඌත් බල්ලා මමත් බල්ලා. චියෝ එන්න මෙයා කැත කරනවා. බලන්නකො ෆ්‍රෙඩි. හොඩා. තාමුසේ ඉඳන්ගේ තාමුසේ මල් ලොකු දෙයක් කරා කියලා කාණු පල්ලෙන් ආව වල් භූතයා. ගණන් ගන්න එපා පොඩි ලීක්ෂා. ස්ක්‍රැපිට් තාමුසේ චාටර් නේ. මොකක්ද යකෝ උඹ කියන්නේ? උඹ ගේමද? මම දැන් ආපු වෙලාවේ ඉඳන් බලන් ඉන්නේ. උඹ මට පොරටාවක් දුන්නා වැඩි. ගේම නම් යකෝ වරෙන් එළියට. අම්මේ. බැස්සනම් ඉතින් ආයෙත් දෙන්නේ ඉතින් අම්මේ. අයියේ අනේ. කුමක් කරත් කොහේ ගියත් මොනවා වුණත් මග බලන් හිටිය මම අදත් පැය දෙකක් තුනක්. මේක නිකන් අර කොටේ වවුල් බංගලා වගේනේ. මේක නම් රිච්මන්ඩ් එක වෙන්න බෑ. මේ ආවුණද? මේ ඉන්නේ නෝනි චරිත. මේ අලපලාව. පව් චරිත. අන්ත්‍රාවයි නූල නැවත ඇදීමෙන් වළකින්න. මේ ඔබගේ අන්තිම ඇඳීම විය හැක. ඔන්න ඕක දාන ෆ්‍රෙඩි. අරු කිව්වා නේද දැන් එල්ලෙන එක හොල්ලන්න එපයි කියලා. ෂැගි. මං ඔල්ලපුවේ වැටියන මෙයම් මොනවද විනියෝ? ෂැගි. ස්කූබිඩු රහස් පරීක්ෂක කණ්ඩායම අතුරුදහන් වී ඇත. පොලිස් පරීක්ෂණ තවදුරටත්. ස්කූබිඩු රහස් පරීක්ෂක කණ්ඩායම රිච්මන්ඩ් විද්‍යාලයට යන අතරතුරදී අද උදෑසන අතුරුදහන් වී ඇත. මෙවැනි බාධා ආවත් රිච්මන්ඩ් විද්‍යාදිනයේ ඉතා සාර්ථක ලෙස දිගහැරෙන බවට අපට ආරංචි. මෙන්න මේ රිච්මන්ඩ් වෙනස.